අයිබෝවන් දරුවනේ ඔන්න නිවාඩු කාලේ අලුත් වැඩක් අපි පටන් ගන්නවා. මේ නිවාඩු කාලේ 9 වසර, 10 වසර, 11 වසර, ඒ වගේම දෙවෙනි පාරේ විභාගයේ ලියන දුවදරු සියලු දෙනාටම එන්න පුළුවන් හොඳම හොඳ වැඩක් අපි පටන් ගන්නයි යන්නේ. මේ නිවාඩු කාලේ ගණිතයේ තියෙන අමාරුම කොටස. ඔයගොල්ලෝ දන්නවා අමාරුම කොටස කිව්වොත් ළමයි මීරස වගේ කතා කරන විෂයක් තමයි ජ්‍යාමිතිය කොටස කියන්නේ. මෙන්න මේ ජ්‍යාමිතිය කොටස මුල ඉඳලම ජ්‍යාමිතිය හැදුනේ කොතනද කියන තැන ඉඳන් ප්‍රමේයන් 42ම එක දිගට උගන්වන දැවැන්ත ගණිත කඳවුරක් ආරම්භ වෙනවා. මේ නිවාඩු කාලයේ ගෙදර ඉන්න හැමෝම ඕගොල්ලෝගේ නිවාඩුවට ගෙදර ඉන්නේ නැතුව මෙන්න මේ සෙමිනාර් එකට ඇවිල්ලා විභාගයට ලැබෙන ලකුණු 46ම ගන්න ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. අනුරාධපුරට ඕගොල්ලෝ එනවා නම් කැන්ඩිඩ් උසස් අධ්‍යාපන ආයතනයේ නොවැම්බර් 10 උදේ 8:30ට. තමුත්තේකමට එනවා නම් තමුත්තේකම සක්සීඩ් උසස් අධ්‍යාපන ආයතනයේ නොවැම්බර් 14 සිකුරාදා උදේ 8:30ට. රාජාංගණයට එනවා නම් රාජාංගණයේ 5 කණුව සිග්මා අධ්‍යාපන ආයතනයේ නොවැම්බර් 14 සිකුරාදා හවස 3:30ට. රාජාංගණයේ වංයුර පානුවේව ප්‍රඥාලෝක අධ්‍යාපන ආයතනයට එනවා නම් නොවැම්බර් 13 බ්‍රහස්පතින්දා හවස 3:30ට. මේ සියලු දෙනාම එකතු කරගෙන අපි මේ කරන්නේ අයාලේ යන ජ්‍යාමිතිය කොටස කොහොමද කොට දාන්නේ? ඕගොල්ලෝ කොහොමද මේ ජ්‍යාමිතිය කොටසෙන් ලකුණු ගන්නේ? ඒක නීරස විෂය කොටස කොහොමද ඔයාලට රසවත්ව ලබා දෙන්නේ? මේ සියලු කාරණා මුල සිටම උගන්වන දැවැන්ත වැඩමුළුවක්. ඒ නිසා නොරදවාම මේ සෙමිනාර් එකට ඇවිල්ලා ඕගොල්ලෝගේ ජ්‍යාමිතිය කරුණු වැඩි දියුණු කරගෙන විභාගයේ උපරිම ලකුණු ලබා ගන්න කියලා මම සියලු දෙනාටම ආරාධනා කරනවා. අයිබෝවන්.